හයි කොහොමද ඔයාලට? ඉතින් හැමෝම හොඳින් කියලා මං හිතනවා. ඔන්න මං අදත් අලුත් YouTube vlog එකකින් ඔයාලව හම්බෙන්න ආවා. අද ඉතින් වැස්ස දවසක්. චූටියට හීනියට වැහි පොඳයක් යනවා. ඉතින් අද හවස ඉඳන් වහිනවා කියලා මැප් එකේ තිබුණ හින්දා උදෙන්ම අපි පිටත් වුණා. අපි දෙන්නගේ යාළුවෝ දෙන්නෙකුත් මගින් එනවා කිව්ව හින්දා. බලන්නකො ලස්සන උදේක චූටි හිරිපොඳයක් එක්ක ආසමාස සින්දුවක් වාහනේ දාගෙන යනව තරම් සැනසීමක් කොහෙන්ද ඉතින්? මගේ ෆෝන් එකේ ටෙම්පර්ඩ් ග්ලාස් එක බිඳිලා. ඉතින් අපි සීයේ කඩයකට මේ යන්න හදන්නේ. ඩයිසෝ එකක් කියන්නේ මෙහි. අන්න ඒකකට තමයි යන්න හදන්නේ. ඉතින් ගමන යන අතරමඟ තමා මේ ඩයිසෝ එකට යන්න හිතුනේ. ඉතින් මම හිතුවා ඔයාලට මේ සීයේ කඩේත් පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න. මම හරිම ආස වැඩක් තමා මෙහි තියෙන ඩයිසෝ වල එක බඩු තෝර ඉන්න එක. ඉතින් අයියා එක ගියාම නම් බඩු තෝරන්න හම්බෙන්නේ නැහැ. මොකද එයා ඉක්මනට අවශ්‍ය බඩු අරගෙන යන් කියනවා. මේ ඒ වුණාට අදත් ගමනක් යන ගමන් යාවේ. ඒකින්ද ටක් ගාලා අවශ්‍ය බඩුවම අරගෙන යන්න තමා හිටියේ. ඉතින් වීඩියෝ එක කරන හින්දා පොඩි දේවල් ටිකක් පෙන්වන්න හිතුවා. මේ කඩේ කීයද? 300 මේ සීයේ කඩේ හැම බඩුවම වගේ 100යි. ටැක්ස් එකත් එක්ක 110ක් වෙනවා. හැබැයි සමහර ඒවා තියෙනවා 100 110 නොවන ඒවා. ඒවා 220යි 320යි තව වැඩි ගණන් වලට ඒවත් තියෙනවා. මේ පොඩි වීදුරු ජාති සුකුරුත්තම් ජාති දකිද්දී අවසාවේ බෑ අනේ ගෙදර අරන් යන්න. මං ගොඩක් වෙලාවට වැඩ ඇල්ල එනකොට හැමදාම වගේ ඩයිසෝ වලට ගිහින් පොඩි මොන හරි දේවල් අරගෙන ඉතින් සල්ලි ටික නාස්ති කරලා තමයි එන්නේ. මේ මලුත් එහෙමයි. ඉත්තක් 110යි. දැන් සකුරා පිපෙන මාසෙ හින්දා සකුරා මල් සකුරා වලට තියෙන එක ඩෙකරේෂන් මේ වගේ shops වල ගොඩක් දාලා තියෙනවා. කොෆි කුඩු ගන්න එක. අපිට කොෆි නෑ. කුඩු කරන්න. දන්නවද අයියෝ? අර මැටි බාජන වගේ වනේ යන්නේ. මොන මැටිද? එන්නකො අපිට එම්පඩ් එක ගන්න. කීයද? 100 නේද? 500. මේ තියෙන බව කියුට් නේ. මේවත් ඔක්කොම 100යි. මට ඔන්නව තමයි අවශ්‍ය තුනේ. මම මෙන්න මේව තමයි ගෙනිච්චේ. මේ බලන්නකෝ. කියුට්. මැටි බාජන වගේ මේකක් නන්නේ. ඒකක්. මේ සාවානේ. හොඳයි අපිට බිරියානි හදලා. මේ තියෙන බව මම හොයපු ඒවා. මේ තියෙන්නේ. ඔයාලා මට විහිළු කරේ. අනේ මේ අර මේ. අනේ අයියේ මේ වගේ එකක් ගත්තා නම් හරි බුද්ධ පූජාව තියන නේ. ආට මේ අනුගුරු තියෙන එකක් හොයන්න. අනුගුරු තියෙන එකක් අනුගුරු තියෙන එකක් තමයි තියෙන්නේ. ඒකක් මං ගන්නවද? බුද්ධ පූජාව තියන්න. කොට්ට තියෙනවා, පාපිසි තියෙනවා.
මේ තියෙන්නේ හෂි. හෂි තියනවා. එතකොට හැන්ඩි ගෑරුප්පූස් ඉතින් මේ ඩයිසෝ එකේ එක පැති තියෙනවා. කිචන් පැත්ත වෙනම, එතකොට hair and beauty පැත්ත වෙනම, bags socks ඒ පැති වෙනම, එතකොට පොත් පැන්සල් ඒ තියෙන පැති වෙනම, එහෙම වර්ග කරලා තමයි තියෙන්නේ. ඉතින් ලේසි හොයාගන්න හැම දෙයක්ම වගේ ගොඩක් දේවල් මේ ඩයිසෝ එකේ තියෙනවා. එතකොට bathroom වලට ඒ කියන්නේ toilet ඒ දේවල් වලට ඒ දේවල් තියෙන පැත්තක් වෙනම තියෙනවා. ඔය තියෙන්නේ phones තියෙන. ඒ කියන්නේ phones වලට ඕන chargers, temper glass, මොනවාද covers, phone covers ඒ වගේ battery torch එහෙම තියෙන පැති වෙනම. මේක වීඩියෝ වෙලා නැති කෑල්ලක් තියෙනවා. මම ඒකත් ඔයාලට කියන්නම්. මම ටෙම්පර් ග්ලාස් එකක් ගත්තා. උනට ඊට පස්සේ අයියා ගෙනල්ලා වෙන එකක් දුන්නා. ඊට පස්සේ ඒක ගත්තා. දෙන්නම අරන් තින්නේ 13 Pro එකක්. Pro එකක් Max එකක් නෙවෙයි. ඒකින්ද අපි දෙන්න සල්ලි ගෙවලා ඒ ටික අරගෙන ඔය පල්ලෙහාට ගිහින් මගේ ෆෝන් එකට වඩා පොඩි Pro එක. ඒකින්ද ආයෙත් එන්න උනා ටෙම්පර් ග්ලාස් එකක් ගන්න. මම මේකදී වීඩියෝ එකක් පස්සේ ඔයාලට අරන් එන්නම්. මම මේ නිකන් පෙන්නන්න යන්නේ මේවා. මේ තියෙන්නේ මේ මොනවාද ඇති කරන සත්තුන්ට ඔය දෙන පොඩි පොඩි යාළුවෝ සෙල්ලම් වල. යාළුවගේ බෙල්ට් යාළුවට දාන. තමයි තියෙන්නේ ගාඩන් අයිටම් ටික. ගාඩන් කරන අයගේ අයිටම්. මේ තියෙන්නේ ෆොටෝ ෆ්‍රේම්ස්. එක සයිස් වල ෆ්‍රේම්ස් තියෙනවා. අපිට කොම්බිනි එකකින් ෆොටෝ එක print කරලා ෆ්‍රේම් එකේ දාගන්න පුළුවන් ෆ්‍රේම් එකක් අරන් ගිහින්. ඉතින් මම ඔයාලට කිව්වා නේද මේ දැන් සකුරා කාලය කියලා. ඉතින් ඔය සකුරා වල එක අයිටම්ස් තියනවා කියලා මෙන්න මෙතන දාලා තියෙන්නේ සකුරා වල එක ඩෙකරේෂන් අයිටම්. මෙතනට ආවම ආසාවේ බෑ අනේ මාරම ලස්සන දේවල් තියෙනවා. එක කියුට් අයිටම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔක්කොම ටික ගෙදර අරන් යන්න හිතෙනවා. මේ තියෙන්නේ අපේ අයිටම්. ලෝෂන්ස් තියෙනවා. ඉතින් සමහර විට ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් පැහැදිලි මදි ඇති. මම මේ වෙන ගමනක් යන ගමන් කරපු නිසා නිකන් යන්තම් පෙන්නන්න හිතුවේ. මේ මම පස්සේ ඩයිසෝ එකේ ෆුල් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම ඩයිසෝ එකට ගියා තාසම් වැඩේ තමයි මල් තෝරන එක. ඉතින් එහෙම ගෙනාවු මල් ගොඩාක් මගේ ගෙදර තියෙනවා. ඒ වුණාට අලුත් මල් දැක්කම මට හරිය ආසයි මල් ගෙනියන්න. අයියානේ මල් වලට මෙච්චර ගෑනු ළමයි ආස කරන්නේ. ඔය මං ගන්න හැම ඉත්තක්ම 110යි. එතකොට ඒ ඉති 3ක් 4ක් හදාගත්තාම මල් පොකුරක් හදාගන්න පුළුවන්. ඔන්න මම කියපු ලස්සන තැනට ආවා. මේ බලන්නකෝ ලස්සනට මොනවද පිපිලා තියෙන්නේ කියලා. මේ සකුරා නෙවෙයිලු. සකුරා වල මල් 3ක් තියෙනවලුනේ. ඉතින් මේ උමේ කියන මල් ජාතිය. සකුරා මලේ පෙත්තට වඩා මේක වෙනස්. ඉතින් අපි ආව විතරයි අපිට බලන්නකෝ ලස්සන බලු යාළුවෝ ටිකක් හම්බ වුණා. මට කියන්න බැරි වුණානේ අපි දෙන්නගේ යාළුවෝ දෙන්නත් මෙතනට ආවා.
සැරයි කවයිනේ මරු හැබැයි එයා හපන්න පයින්නවනේ අස්කිලක් තියෙනවා අස්කිත් අරු හැපුවොත් ඉවරයි අර මගේ කෙලත් ගෑවුණයි බල්ලගේ මාව නම් හදන්න දෙවොන්දරාසං පුළුවන් ද ආයෙත් එන්න මිදෝරියට ගානාඩු සකේ බොන්න නෙවෙයි මාව බලන්න එහෙමත් බැරි නම් වෙලාවක් තියනවා නම් ආසයි ඉස්සර දවසක මෙන් කබකේ බලන්න දන්නවද නුඹ නැතුවම සකුරා ආයෙත් පිපිලා ඒත් බලන් ඉන්නම් නොරිකෝ නුඹ එන බැව් පොරොන්දු දුන් මලවුන්ගේ අවුරුදු දාපනු සකුරා මල් පරවෙලා යන කම්ම ඉතින් මතකද මේ කතාව මලගියෝ ඇත්තෝ පොතේ තියෙන අන්නේ කතාව මතක් වෙනවා නේද මේ සකුරා මල් දැකපු ගමම්ම ගහමු අපි කට්ටියගේ ෆොටෝ මේ හොඳයි අපසනේ ඇත්තටම මමත් ආස කරා උණුමුණු කෝපියක් බොන ගමන් ලස්සන සකුරා වීදි පිරුණු පාරවල් වල ඇවිදින්න. වස්සාන කාලේ නිම්හාන කාලේ අපි ලං වෙලා ඉන්නති ඉතිහාසයේ ඒ පුරුදු විලසින් ඇත්තටම සමහර ලස්සන දේවල් තියෙනවා පියවි ඇස් දෙකටම දකින්න ඕනේ. ඉතින් සංසාරේ කවදා හරිම මේ ලස්සන දේවල් දකින්න මාත් ගොඩාක් පින් කරන්න ඇති කියලා සමහර වෙලාවට මටම හිතෙනවා. බල්ලෙක් වගේ හොම්බ දෙන්න. එයා ගැනත් කියන්න හිතුණ වචනයක්. ඉතින් මගේ ලෝකේ මට හම්බුණු හරිම ආදරණීය චරිතයක් තමයි මගේ හස්බන්ඩ් කියන්නේ. මගේ ආසාවල් වලට මාර ආසාවෙන් එයා පණ දෙනවා. ඉතින් එයාම තමා කිව්වේ සුදු නෝනා අපේ පැත්තේ සකුරා පිපිලා අපේ කයිෂෙක් පැත්තේ සකුරා පිපිලා ෆොටෝ ගහන්න ඕනේ නැද්ද? යන්නේද බලන්න. ඔයා ආසයි නේද කියලා. ඉතින් මං හරි ආදරෙයි ඒ ආදරේට. ඉතින් බලන්නකෝ සීත ඍතුවේදී මැරෙන හැම ගහක්ම ලස්සනට වසන්ත ඍතුවේදී පණ ඇවිල්ලා ලස්සන මල් පිපිලා ලස්සන වෙන හැටි හැමදේම ජීවිතේත් හරි පුදුමයි නේද? සීත ඍතුවේ මල් හීන වැහුනේ සඳ සිසිල අපටම නිසා ආදරේට පාටගෙන මසිකංකනා එනහෙන්න දෙනුවන් අයා අල්ලන්න එපා ඔබ පග්ගෙල්ලට අල්ලන්න එපා. ඉතින් මෙතනින් ලස්සනම චූඩි දොළ පාරක් ගහගෙන යනවා. දොළ පාරක් කියන්නේ මං හිතන්නේ මේක කාණුවක්ද කොහෙද? මේ ඒ උනාට හරිම පිරිසිදුයි වතුර. අයියනම් කියනවා ජරාව තියනවද දන්නේ නැහැ. ඒකින්ද අල්ලන්න එපා කියලා මං ඇල්ලුවේ නැහැ. මේ සකුරා පිපුණු මල් ටික තියෙන්නේ අපේ අයියාගේ කයිෂයික ළඟ. එතකොට අපේ ගෙවල් වල ඉඳන් ලොකු දුරක් නෑ, විනාඩි 10ක වගේ දුරක් තමයි තියෙන්නේ. බලන්නකෝ. ඇත්තටම මේ ජපානය කියන්නේ මාර මම්මුතු මැජික් එකක්. මම දැකපු දේ තමයි හැම තැනම හැම කැලේකම චූටි තැන්වල පවා ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් ජපානය කියන්නේ මායාකාරී රටක් කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. ඉතින් ඔන්න ඔහොම අපි ෆොටෝස් ගහලා වීඩියෝ අරගෙන ලස්සන පරිසරයේ විඳගෙන අපි ගියා දවල්ට මොනවා හරි කන්න කියලා.
මට ෂොප් එකට එන වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් අපි අද කෑවේ නාන්. රසම රස කාරි එකක් එක්ක නානුයි මැංගෝ ලැසි එකයි තමා බොන්න ගත්තේ. ඉතින් මේ කඩේ අපේ යාළුවෝ දෙන තමා අපිට හඳුන්වලා දුන්නේ. හැබැයි කෑම නම් මාරම රසයි. ඉතින් දැන් අපි ගෙදර එන්නයි හදන්නේ. ඔයාලට මං කිව්වා නේද වීඩියෝ එක පටන් ගන්නකොටම වහිනවා කියලා, හවසට මැප් එකේ තියනවා කියලා. ඒ වගේම හරියටම දැන් වැස්ස පටන් ගත්තා. ඉතින් අපි 4 දෙනාම උදේන්ම සකුරා බලන්න ගියපු එක හොඳයි. නැත්තම් වැස්සට අහු වෙනවනේ. ඉතින් යාළුවනේ මං ආයෙමත් අලුත් vlog එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් bye bye. පරිස්සමෙන් ඉන්න.